මේක තමයි ඊයවිල් තිබ ක්වස්ෂන් එක වාර දැන් කලින් අපේ ෆස්බුක් පේජ තිබ කොස්ටන්ස් බැලුවනම් වාර දැන් දන්නවා පහළව ලයින් චාට් එකක් ඒවගේ වාචාට්ට කැල් ලිබ ඔන්න දැන් ඊයේ දාසවෙන්ද ඔන්න දැන් ටේබල් ඇත්තම එල්ල තින් කම්පිට බේස් එක්සෑම්කට දැන් මේ ක්වෂන් එක ගිය අවුරුද්දේ පේප බේස් ආපු ක්වෂන් එක ඒ වගේම පහල් ආපු ක්වෂන්ස් දෙකින් එකක් ඒ විදියටම ගිය අවුරුද්දේ අහලා තිබ්බා. ඉතින් පේප බේස් කරපු කට්ටියට මතක ඇති මේ ක්වෂන්ස් අපේ YouTube channel එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලා කම්පියුටර් බේස් කරන්න ඉන්නවා නම් ඒ ක්වෂන්ස් වලට අපේ රිවිව්ස් දාලා තියෙනවා හැම ක්වෂන් එකටම වගේ. ඉතින් ඒවා ටික බලන්න මොකද ආය ඒ වගේ රිපීට් TV යනවා ක්වෂන්ස් හැමදාම නෙමෙයි ගොඩාක් දවස්වලට මේ අවුරුදු පුරාටම අපි දැක්ක දෙයක් තමයි පේපර් බේස් අහපේවා ආය රිපීට් වෙනවා. ඉතින් ඒ ක්වෂන්ස් ටික බලන්න අනිවාර්යයෙන්ම රිවිව්ස් දාලා තියෙනවා අපි ඒක බලන්න. ඉතින් මෙන්න මේ ක්වෙස්චන් එක බලමු මම මේ Writing9 වෙබ්සයිට් එකේ ඉන්නේ. මේකෙන් ආන්සර් එකත් එක්ක මම ඔයාලට පෙන්නන්න මේ වගේ එකක් කොහොමද හරියට ඇනලයිස් කරන්න කියලා. මුලින්ම දැන් මේකේ ඉන්ඩස්ට්‍රියල් ඒ කියන්නේ සෙක්ටර්ස් තුනක් දීලා තියෙනවා ඩොමෙස්ටික්, ඉන්ඩස්ට්‍රියල්, ඇග්‍රිකල්චර් කියලා. එයාලා කොච්චර වෝටර් යූස් කරනවද කියලා එක එක සෙක්ටර් එකකින් එක එක රටවල් වලින් කොච්චර වෝටර් පර්සන්ටේජ් එකක් යූස් කරනවද කියලා තමයි දීලා තියෙන්නේ. දැන් මේ ක්වෙස්චන් එක ආවා කියන්නේ ඔයාලා ඊළඟට රෙඩි වෙන්න ඕනි ක්වෙස්චන් එකක් තියෙනවා. ඒ ක්වෙස්චන් එක තමයි ටේබල් වල ටෝටල් එකක් එක්ක දෙන ක්වෙස්චන්. ඒ කියන්නේ මේ ඔයාලට මේ දැන් පේන ස්ක්‍රීන් එකේ පේන ක්වෙස්චන් එකම අපි හිතමු පර්සන්ටේජ් ලකුණු නැතුව තියෙනවා. වැලියු එක දෙනවා ලීටර්ස් වලින් 63 ලීටර්. හරි මම දන්න එක පොඩි වැලියු එකක් නිකන් අපි එහෙම හිතමුකෝ. අපි හිතමු ලීටර් 63ක් කියලා දැන් දීලා තියෙනවා. හරිද? ඇතරකොද කැන්ඩවල ලිටට වෙන ඊට වැඩි මම නිකන් කියන්න වාට කියල් දෙන්න හරි ඊට පස්සේ දීන ටෝටල් කියලා තව කොළම් එක ඒක තියෙනවා මේ හැම සෙක්ටර්වලටම ඇවිල්ල එකතු විච්ච ප්‍රමාණයකෙන සම්පූර්ණ එකතුව දීලා තියෙනවා අපිතුමක ඩොමස්ටික් සෙක්ට එකේ අපිතුම 30 ලීටර්ස් කියලා තියෙන්නේ නැත 63 කියලමකම් 63 කියලම් තියෙනවා ටෝටල් එක මෙයාල දෙනවා 100 කිය 100 කියලා දෙනවා ඒ කියන්නේ එකතුව සම්පූර්ණයෙන් 100යි කියලා දෙනවා. ඉතින් ඔන්න ඔය වගේ දුන්නම ඔයාලා ඇනලයිස් කරද්දී ඔයාලා ලියන්න පුළුවන් 63% කියලා නේද? වැලියු එක 63යි නම් සම්පූර්ණ එකතුව 100යි නම් ඉතින් කොච්චර යූස් කරලා තියෙනවා 63%. ඉතින් මෙයාලා ඒ වගේ ඔයාලා ලියයි කියලා බලාපොරොත්තුෙන් ටෝටල් එක දෙන්න පුළුවන්. හරිද? සාමාන්‍යයෙන් මේ විදිහේ ටේබල් එකක් ආවොත් අනිවාර්යයෙන්ම ඉස්සර සති 2-3 වගේ කාලය ඇතුළත ඒ වගේ ක්වෙස්චන් එකක් අහනවම තමයි. එහෙනම් ඔයාලා දැන් රෙඩි වෙන්න ඕනේ අන්න ඒ වගේ ක්වෙස්චන් එකකට. හරි ඉතින් ඒ වගේ ක්වෙස්චන්ස් කීපයක් මම අද දාලා තියෙන අපේ ෆ්‍රී ගෲප් එකේ ඒකෙන් බලන්න Facebook එකේ ඒ ටික රෙඩි වෙලා යන්න මම ආන්සර්ස් එක්කම දාලා තියන්න. ඊළඟට දැන් බලමු මේකේ ආන්සර්ස් කොහොමද ඇනලයිස් කරන්න කියලා. මේ වගේ එක ඔයාලා මුලින්ම බලන්න ඕන දේ තමයි කොලම් බයි කොලම් බලන්න එකපාර අපිට එක ෆීචර් එකක් දකින්න පුළුවන්. ඒ කියන්නේ දැන් මෙහෙමයි. සාමාන්‍ය මේ වගේ ටේබල් එකක් දුන්නොත් දැන් මේකේ තියෙනවා මේ ඩොමෙස්ටික් කියලා ගොඩක් ක්වෙස්චන්ස් වල එක කොලම් එක වැලියුස් වැඩි. එතකොට අපිට ලියන්න පුළුවන් හැම රටේම වැඩිපුරම වෝටර් යූස් කරලා තියෙන්නේ ඩොමෙස්ටික් සෙක්ටර් එකට. අන්න එහෙම ලියන්න පුළුවන්. සාමාන්‍යයෙන් එහෙම තමයි දෙන්නේ. සමහර වෙලාවට මේ වැලියුස් මෙයාලා වෙනස් කරනවා. දැන් මේ ක්වෙස්චන් එක බලමු අපි ඩොමෙස්ටික් වල තමයි කැනඩාවේ වැඩිපුරම යූස් කරලා තියෙන්නේ වෝටර්. රයිට්. යුනයිටඩ් කින්ග්ඩම් වල ඇග්‍රිකල්චර්, චයිනා වල ඇග්‍රිකල්චර්, ඔස්ට්‍රේලියාව වල ආය ඩොමෙස්ටික්, ඉන්දියාව වල ඇග්‍රිකල්චර්, ජපාන් වල ඇග්‍රිකල්චර්. ඉතින් ඔන්න ඔයාලට ලස්සනට ගෲප් දෙකකට වෙන් කරගන්න පුළුවන්. ඉතින් ඕක තමයි ඔයාලගේ ඕවරෝල් පැසේජ් එකේ ලියවෙන්න ඕනේ. දැන් උදාහරණයක් විදියට මෙතන අපිට කියන්න බෑ ඉන්ඩස්ට්‍රියල් සෙක්ටර් එකේ මොනවාවත් වැලියු එකක් ඒ කියන්නේ එක සෙක්ටර් එකක් වැඩි කියලා කියන්න බෑ නේද? හැම වෙලාවෙම ඩොමෙස්ටික් නැත්නම් ඇග්‍රිකල්චර්. එහෙනම් අපිට ලස්සනට ඕවරෝල් පැසේජ් එකේ ඔබ ලියන්න පුළුවන්. බලමු මෙයා ලියලා තියෙන ආන්සර් එක. Overall, agricultural activities constitute the primary focus of water consumption except for Canada and Australia. හරි. agriculture වලට වැඩි දෙනෙක් ෆෝකස් කරලා තියෙන බලන්න United Kingdom හරි, චයිනා හරි, ඔස්ට්‍රේලියා නෑ, කැනඩා නෑ. අනිත් රටවල් දෙකේවත් හරි. එහෙනම් ඔස්ට්‍රේලියා කැනඩා ඇරුණුකොට except Australia and Canada
මෙයාලා වැඩිපුර ෆෝකස් කරලා තියෙන්නේ ඇග්‍රිකල්චරල් සෙක්ටර් එකේ තමයි water use කරන්නේ. That is correct, right? On the contrary, the industrial sector rank as the least favored except for Canada. හරි. ඔන්නෝක තමයි මම ඔයාලට කිව්වේ මේකත් දකින්න ඕනේ. බලන්න හැම රටේම මේකෙත් 105 United Kingdom වල 105 China වල 6යි 7යි ඒ දෙක almost same වගේ නේද? මම මේ කියන්නේ domestic industrial අතර. එතකොට ඔස්ට්‍රේලියාව වල අඩුම 2%යි industrial, ඉන්දියාව වල 8%යි එකත් industrial, ජපාන් වලත් industrial. හැබැයි කැනඩා වල වෙනස් නේද? කැනඩා වල ඔයාලට පේනවා ඇග්‍රිකල්චර් එකේ තමයි අඩුම. ඒ වගේම චයිනා වලත් වෙනස්. හැබැයි චයිනා වල තියෙන ප්‍රශ්නේ තමයි 6%යි 7%යි. ඒ දෙක එකම වගේනේ. ඉතින් ඔයාලට කැමති නම් ලියන්න පුළුවන් except Canada and China කියලා. එහෙම නැත්නම් ඔයාලා ලියන්න පුළුවන් except Canada කියලා. මොකද මේකේ තමයි ලොකු වෙනසක් තියෙන්නේ නේද? 6යි 7යි කියන්නේ දෙකම අඩුයි වගේ තමයි. ඉතින් මේ ආන්සර් එකත් හොඳයි. වැරද්දක් නෑ. අර except Canada and China කියලා ලිව්වත් වැරදි නෑ. අද මේ කන්ටෙන්ට් එක අතින් මේ ආන්සර් එක හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ ඔය ක්වෙස්චන් එක දුන්නොත් ඇනලයිස් කරන්නේ. ඒ වගේම මේකේ බොඩි පැරග්‍රාෆ් වල ඔයාලා දකින්න ඕනි දේවල් කීපයක්ම තියෙනවා. බොඩි පැරග්‍රාෆ් වල ලියන්න ඕනි ඒව ගත්තොත් මුලින්ම පටන් ගත්තී ඔයාලට පුළුවන් අර අපි ගෲප් කරේ. ඒ කියන්නේ ඩොමෙස්ටික් වලට තමයි මෙන්න මේ රටවල වල වැඩි. ඇග්‍රිකල්චර් වල තමයි මෙන්න මේ රටවල වැඩි. ඒ විදිහටම පටන් ගන්න. හරිද? එහෙම නැතු මේ දෙන පිළිවෙලටම කැනඩා, යුනයිටඩ් කින්ග්ඩම්, චයිනා එහෙම ගන්න ඕනේ නෑ. ඔයාලා බොඩි පැරග්‍රාෆ් වලට ලියන්න ඕනි කන්ටෙන්ට්ස් ඔයාලම වෙන් කරගන්න. ඊට පස්සේ පුළුවන් එක හදාගන්න. ඒ කියන්නේ ඔයාලා හොඳ ආන්සර් එකේ හොඳ ෆ්ලෝ එකක් තියාගන්න පුළුවන්. ඔයා හරියට ගෲප් කරලා පටන් ගත්තොත්. ඉතින් ඔන්න ඕක නිසා තමයි ඔයාලා මුලින්ම ප්ලෑන් කරන්න ඕනි. ගත්ත ගමන් කැනඩා, යුනයිටඩ් කින්ග්ඩම්, චයිනා එහෙම නිකන් ලියකින් එක ලියාගෙන යන්න එපා. ඊළඟට බලන්න මේ යුනයිටඩ් කින්ග්ඩම්, චයිනා ඔය දෙකේ වැලියු සමානයි. ඉතින් ඔයාලට පුළුවන් ඒ දෙක එකට ලියන්න. හරිද? almost same කියලා ලියන්න පුළුවන්. ඒ කියන්නේ 87 90 ලොකු වෙනසක් නැහැනේ. 5යි 7යි වෙනසක් නැහැ එච්චර නේද? ඉතින් ඔන්න ඔය වගේ ඒවා ඔයාලා ලියන්නම ඕනේ. ඒ වගේම තමයි දැන් එක එක අතර comparison. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් කැනඩා and චයිනා ගත්තොත් කැනඩා ගත්තොත් 63% තමයි ඩොමෙස්ටික්. ඒකේ වැඩිපුරම ඩොමෙස්ටික් වලට ගියාට හැබැයි ඉන්ඩස්ට්‍රියල් සෙක්ටර් එකෙත් කැපී පෙනෙන පර්සන්ටේජ් එකක් තියෙනවා නේද? ඔන්න ඕක දකින්න ඕනේ. දැන් 63යි 32යි. හැබැයි අනිත් රටවල් බලන්න. එහෙම ලොකු ආර වෙනස අඩු නෑ නේද? බලන්න දැන් 63යි 32යි. හැබැයි අනු කලින් රටවල් 90යි 5යි. 87යි 7යි. මම මේ කියන්නේ වැඩිම එක සහ දෙවෙනියට වැඩිම එක අතර ගැප් එක ඒ කියන්නේ කැනඩා ඒ වගේම ඔස්ට්‍රේලියා අතර බලන්න ගැප් එක 63යි 32යි. ඔස්ට්‍රේලියාවල 65යි 33යි නේද? හැබැයි අනිත් රටවල ගොඩාක් ලොකු ගැප් එකක් තියෙනවා. දැන් උදාහරණයකට මම ඉන්දියාව ගත්තොත් 82යි 10යි. ඉතින් ඔන්න ඕක ලියවෙන්න ඕනි. හරිද? ඒ කියන්නේ ඇග්‍රිකල්චරල් සෙක්ටර් එකට යනවා නම් එයාලගේ ලොකු ගැප් එකක් තියෙනවා. අනිත් රටවල් එක්ක බලද්දි නැත්නම් අනිත් සෙක්ටර්ස් එක බලද්දි. මම ආයෙත් කියන්න කැනඩාවල ගත්තොත් 63යි 32යි. පළවෙනියට වැඩිම සහ දෙවෙනියට වැඩිම 63යි 32යි. ඒක අපි තුමු වෙනස 30යි කියලා. නිකන් රෆ්ලි. හරි 30යි කියලා හිතමු. දැන් වැලියු 31යි. මම නිකන් කියනවා 30යි කියලා. හරි. බලන්න යුනයිටඩ් කින්ග්ඩම් වල 90යි 5යි. මේ දෙක අතර ගැප් එක 85ක් තියෙනවා. එහෙනම් සමහර රටවල් වල ඇග්‍රිකල්චරල් සෙක්ටර් එකට යන රටවල් වල ඩොමිනන්ට්ලි තමයි ඒ පර්සන්ටේජ් වෝටර් ප්‍රොපෝර්ෂන් එක තියෙන්නේ. හැබැයි ඩොමෙස්ටික් යන කට්ටියට ඩොමෙස්ටික් වැඩිම තියෙන රටවල් වල එහෙම ඩොමිනන්ට්ලි නැහැ. මොකද 63යි 32යි 65යි 33. තේරෙනවද? අන්න ඒ වෙනස දකින්න ඕනේ.